ඕගනික් කෙමිස්ට්‍රි තියරි වීඩියෝ සීරීස් එකේ සෙකන්ඩ් වීඩියෝ එක ෆස්ට් එක බලලා නැත්නම් ඒක බලන්න මම ප්ලේලිස්ට් එකක් හදලා තියෙන්නේ. එතකොට මේකේ අද අපි කතා කරන්න යන්නේ කලින් වීඩියෝ එකේ මම හයිඩ්‍රෝකාබන්ස් කියන්නේ මොනවද, ඕගනික් කම්පවුන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියන එක කියලා දෙනවා. එතකොට මේකෙදී කතා කරන්නේ අපි හයිඩ්‍රෝකාබන්ස් බෙදුවා තුනකට. හයිඩ්‍රෝකාබන්ස් අපි ආයෙ මතක් කරොත් එහෙම හයිඩ්‍රෝකාබන්ස් මන් තුනකට බෙදුවා. මේන්ලි දෙකකට බෙදනවා. ඉස්සෙල්ලම ඇලිෆැටික් ඇන්ඩ් ඇරෝමැටික් කියලා. ඔයාලට මතක නම් ඇලිෆැටික් ඇන්ඩ් ඇරෝමැටික් කියලා බෙදනවා. ඒකෙදි ඇලිෆැටික් එක තමයි මන් තුනකට බෙදන්නේ. ඇල්කේන්, ඇල්කීන්, ඇල්කයින් කියලා. එතකොට ඒ තුන තමයි අද වීඩියෝ එකේ ඉන්ට්‍රොඩක්ෂන් එක. ඒක ගැන කොමන් ඉන්ට්‍රොඩක්ෂන් එකක්. වැඩිපුර ඇල්කේන් වල කෙමිස්ට්‍රි එකවත් එහෙම නෙමෙයි. කොමන් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක තමයි මේ යන්නේ. එතකොට ඇල්කේන් එකක් කියන්නේ මොකක්ද? අපි ඉස්සෙල්ලම මේක තුනකට බෙදාගෙන ඉමු. ඕකේ නිකන් ගන්න. ඇල්කේන් එකක් කියන්නේ දැන් මම කිව්වා මේක අයිති වෙන්නේ හයිඩ්‍රෝකාබන් යටතේ. එතකොට ඇලිෆැටික් කම්පවුන්ඩ් එකක්. ඒ කියන්නේ බෙන්සීන් රින් එකක් එහෙම නැහැ මේවා. හරි. එතකොට මේකෙදි කාබන් චේන් එකක් තියෙනවා. එහෙම කාබන් චේන් එකකට කීයක් හරි වෙන්න පුළුවන්. හරි ලොකු ලොං චේන්ස් තියෙනවා. මේ වගේ පොඩි පොඩි චේන්ස් උත් තියෙනවා. එතකොට කාබන් චේන් එක මෙහෙම හයිඩ්‍රජන් සෙට් වෙලා තියෙන කාබන් වලට හයිඩ්‍රජන් සෙට් වෙලා තියෙනවා නම් අපි ඒවට කියනවා හයිඩ්‍රෝකාබන්ස් කියලා. මෙහෙම කාබන් හයිඩ්‍රජන් තියෙන ඒවට. එතකොට ඔන්න ඔය විදිහට මෙන්න මේ විදිහට හැම පැත්තෙම හයිඩ්‍රජන් සෙට් වෙලා තියෙනවා නම් අපි මේවට කියනවා ඇල්කේන් කියලා. මේන්ලි ඇල්කේන් කියන එකේ ඩෙෆිනිෂන් එක එහෙම නැත්නම් ඇල්කේන් එකක් කියන්නේ ඩබල් බොන්ඩ්වත් ට්‍රිපල් බොන්ඩ්වත් නැත්නම්, ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන් එකක ඩබල් බොන්ඩ්වත් ට්‍රිපල් බොන්ඩ්වත් නැත්නම් අපි ඒවට කියනවා ඇල්කේන් එකක් කියලා. ඒතර මේකේ කොමන් ෆෝමියුලා එකක් තියෙනවා. ඔයාලට මතක තියාගන්න ඕනේ CnH2n+2 කියලා. CnH2n+2 කියලා කොමන් ෆෝමියුලා එක නැත්නම් පොදු සූත්‍රයක් තියෙනවා ওই විදිහට. ඕකෙන් කියන්නේ මේ Cn මේ n කියන එකෙන් කියවෙන්නේ number of carbon atoms කියන එක, right? number of carbon atoms. එතකොට බලන්න දැන් මේ බලන්න මෙන්න මේ මම ඇඳලා තියෙන එක්සැම්පල් එකේ කාබන් 3ක් තියෙනවා නේද? කාබන් 3ක් තියෙනවා නම් මෙතෙන්ට 3 දානවා. H දෙවාරයක් n2 n කියන්නේ 3 + 2. ඒ කියන්නේ H තියෙන්න ඕනේ මේ තරම් ප්‍රමාණයක්. කීයක්ද තියෙන්න ඕනේ දැන් මෙතන බැලුවාම 6 ධන 2 8ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ C 3යි H 8යි. බලන්න මේකෙදි 8ක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඒ විදිහට මේක තමයි පොදු සූත්‍රය කියන්නේ. නැත්නම් කොමන් ෆෝමියුලා එක ඇල්කේන්ස් වල, right? ඒතර කාබන් 4ක් තියෙන එකක් ගත්තොත් එහෙම එන්නේ කොහමද? කාබන් 4ක් තියෙන එකක් ගත්තොත් මෙතන දෙවරක් 4 ධන 2. ඒ කියන්නේ කීයද? කාබන් 4යි හයිඩ්‍රජන් 10යි. right? ඒ විදිහට මේක තමයි කොමන් ෆෝමියුලා එක. ඕන තරම් කාබන් ගාන වැඩි වෙනදී ඒකට අදාළ ෆෝමියුලා එක ලියා ගන්න තියෙන අර කොමන්ම ෆෝමියුලා එක තමයි මේක. CnH2n+2. ඒතර ඔකවා මතක තියාගන්න ඕනේ. තව අපි ෆස්ට් ලෙසන් එකේ කෙමිස්ට්‍රි වල ඉගෙන ගන්නවා හයිබ්‍රිඩයිසේෂන් කියලා දෙයක්. ඔයාලා දැන් ඔල්රෙඩි දන්නවත් ඇති, සමහරක් විට දන්නේ නැතුවත් ඇති. හයිබ්‍රිඩයිසේෂන් කියලා අපි ඉගෙන ගන්නවා මොකක්ද? sp, sp2, sp3 ඔන්න ඔහොම කියලා ඉගෙන ගන්නවනේ. right? ඒක මම මෙතන උගන්වන්න යන්නේ නැහැ. ඔහොම කියලා කියනවනේ. එතකොට මේ ඇල්කේන් කියන්නේ සැචුරේටඩ් කම්පවුන්ඩ් එකක් කියලා අපි කියනවා. ඒ කියන්නේ මේ කොහෙවත් හිස්තනක් නැහැනේ. හැම තැනම හයිඩ්‍රජන් වලින් පිරීලා සැචුරේට් වෙනවා කියන්නේ ඒකයි. සන්තෘප්ත කියන්නේ සන්තෘප්ත වෙලා තියෙන්නේ. හැම තැනම හයිඩ්‍රජන් වලින් පිරීලා හිඩසක් නැහැ කොහෙවත්. එතකොට ඇල්කේන් එකක් කියන්නේ සැචුරේටඩ් කම්පවුන්ඩ් එකක්. ඔයා ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඇල්කේන් තමයි සැචුරේටඩ් කම්පවුන්ඩ්ස් කියලා කියන්නේ, right? එතකොට මේවා ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් නැහැ. ඕකේ. එතකොට මෙන්න මේ කාබන් එක, මේ ඇල්කේන් වල කාබන් ඇටම් එක sp3 hybridized. sp3 hybridized. මම සරලවම කිව්වොත් එහෙම sp3 hybridized කියන්නේ ඇයි කියලා, කාබන් ඇටම් එකට වටේට මෙහෙම බොන්ඩ්ස් හැදිලා තියෙනවානේ. right?
මෙතන බොන්ඩ්ස් ඇතුළේ තියෙනවා කීයද 1යි 2යි 3යි 4ක්. 4ක් තියෙනවා මෙයා කාබන් ඇටම් එකට බොන්ඩ්ස් 4ක් තියෙනවා. එන්නේ ඒක සාමාන්‍යයෙන් ලේසියෙන් මතක තියාගන්න කියන්නේ මෙතන 3යි මේ S1යි 4යි. ඒ කියන්නේ කාබන්ට බොන්ඩ්ස් 4ක් තියෙනවා නම් ඒක වැටෙන්නේ sp3 hybridization එකට. කාබන්ට බොන්ඩ්ස් 4ක් තියෙනවා නම් ඒක වැටෙන්නේ sp3 hybridization එකට. එතකොට මම නිකන් දුනොත් එහෙම කාබන් මෙන්න මේ කාබන්ට මේ මම මෙතන කතා කරන්න ඕනේ සිග්මා බොන්ඩ්ස් රයිට් සිග්මා බොන්ඩ්ස් 4ක් තියෙනවා නම් සිග්මා බොන්ඩ්ස් දැන් ඒව නම් දන්නවා ඇති නේද සිග්මා බොන්ඩ්ස් 5 බොන්ඩ්ස් කියන්නේ මොනවද කියලා කාබන්ට සිග්මා බොන්ඩ්ස් 4ක් තියෙනවා නම් ඒක වැටෙන්නේ sp3 hybridization එකට. එතකොට මෙන්න මේ එක්සැම්පල් එකේදී මේක කම්ප්ලීට් කරලා නැහැ මම රයිට් මේක කොහෙම කම්ප්ලීට් කරා කියමුකෝ ඔන්න මේකට කියන්නේ ඇල්කීන් එකක් රයිට් ඩබල් බොන්ඩ් එකක් තියෙන එක. දැන් බලන්න නිකන් මම හයිබ්‍රිඩයිසේෂන් එක මතක් කරොත් දැන් මේකෙදී තියෙන්නේ කාබන්ට සිග්මා බොන්ඩ්ස් කීයක් තියෙනවද 3යි තියෙන්නේ රයිට් මේ ඩබල් බොන්ඩ් එකක් සිග්මා බොන්ඩ් එකක් පයි බන්ධනයක් 5 බොන්ඩ් එකක්. ඒතකොට මෙයාට තියෙන්නේ සිග්මා බොන්ඩ්ස් 3යි. සිග්මා බොන්ඩ්ස් 3යි තියෙනවා නම් මෙයාගේ මේ කාබන්ගේ හයිබ්‍රිඩයිසේෂන් එක ඇහුවොත් මොකද්ද sp2. ඒක එන්නේ කොහොමද සිග්මා බොන්ඩ්ස් 3යි මෙතන 2යි මේකයි. පැහැදිලිද? ඒ කියන්නේ p දෙකක් තියෙනවා s එකක් තියෙනවා ඔක්කොම 3යි. අන්න ඒ විදිහට තමයි හයිබ්‍රිඩයිසේෂන් එක මොකක් හරි කාබන් ඇටම් එකක ඔයා ඩිෆයින් කරන්නේ. රයිට් ඔයා හොයාගන්නේ කොහොමද කියලා ගත්තොත් එහෙම හයිබ්‍රිඩයිසේෂන් එක මේ විදිහට තමයි ඒක හොයන්න තියෙන ලේසිම ක්‍රමය මේක මීට වඩා ටිකක් ගැඹුරින් ගණන් තියෙනවා. නමුත් මේක තමයි ෂෝට් කට් එක වගේ කොහොමද හයිබ්‍රිඩයිසේෂන් එක අඳුරගන්නේ කියන එකට. එතකොට මතක තියාගන්න ඕනේ දේ තමයි මෙතනදී ඒ හයිබ්‍රිඩයිසේෂන් එක අඳුරගන්නේ කොහොමද කියන එක ඉතින් ඔයාලා ඉගෙනගෙන තියෙනවනේ මේ පාඩමේදී. දැන් මම නිකන් ඒක මතක් කරා. ඒ අරනහම දැන් මේ පාඩමට අවශ්‍ය වෙන දේ තමයි ඇල්කේන් එකක් කියන්නේ සැචුරේටඩ් කම්පවුන්ඩ් එකක්. ඇල්කේන් එකේ මේ කොමන් ෆෝමියුලා එක මතක තියාගන්න ඕනේ. මොකද අපිට ස්ට්‍රක්චර්ඩ් එකේදී ඔන්න ඔය කොමන් ෆෝමියුලාස් දෙන්න පුළුවන්. ඒ නැත්නම් එතනදී ඒ දෙන මොකක් හරි එක්සැම්පල් එකෙන් ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ මේක ඇල්කේන් එකක්ද මොකක් ගැනද මේ කියන්නේ කියලා සමහරක් විට. එතකොට මෙන්න මේ කොමන් ෆෝමියුලා එක මතක තියාගන්න. මේක නිකම්ම කටපාඩම් කරන්න යන්න එපා. කාලයත් එක්ක ඒක මතක් හිටි. රයිට්. එතකොට ඔහම ඇල්කේන් එකක් කියන්නේ මොකද්ද කියලා ඒ විදිහට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් දේ තමයි ඇල්කේන් එක කාබන් ඇටම්ස් හැම එකක්ම sp3 හයිබ්‍රිඩයිස් කියලා මතක තියෙන්න. මේ බාර මෙයාටත් සිග්මා බොන්ඩ් 4ක් තියෙනවා මෙයාටත් සිග්මා බොන්ඩ් 4ක් තියෙනවා. ඒතර ඇල්කේන් එක කාබන් ඇටම්ස් ඔක්කොම sp3 hybridized. දැන් මම එනවා ඇල්කීන් එකක් කියන්නේ මොකද්ද කියලා. ඇල්කීන් එක කොමන් ෆෝමියුලා එක තමයි CnH2n. CnH2n එක හරි ලේසි වගේ නේද? CnH2n තමයි මේක. ඇල්කීන් එකක් කියන්නේ ඩබල් බොන්ඩ් තියෙන කම්පවුන්ඩ්ස් රයිට්. ඩබල් බොන්ඩ් තියෙන කම්පවුන්ඩ්ස් ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන්ස් වල ඩබල් බොන්ඩ් එකක් තිබ්බොත් අන්න ඒවට අපි කියනවා ඇල්කීන් එකක් කියලා. මම එක්සැම්පල් එකක් මෙහෙම ඇඳලා පෙන්නුවොත් මේ සිම්ප්ලස්ම එක්සැම්පල් එක නෙමෙයි. ඇල්කීන් එකකට අඳින්න පුළුවන් සිම්ප්ලස්ම එක මේ මම අඳින්නේ. කොහොම හරි ඔන්න ඔය විදිහට බන් ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. දැන් මේක සැචුරේටඩ්ද? නෑ. මේක සංතෘප්ත කම්පවුන්ඩ් එකක් නෙමෙයි සැචුරේටඩ් කම්පවුන්ඩ් එකක් නෙමෙයි. ඇයි හේතුව බලන්න මේ හිඩසක් තියෙනවනේ මෙතන. මෙතන හිඩසක් තියෙනවා සැචුරේටඩ් කියන්නේ හිඩස් තියෙන්න බෑ. හැම තැනම හයිඩ්‍රජන් වලින් වැහිලා තියෙන්න ඕනේ. එතකොට ඩබල් බොන්ඩ් එකක් හරි ට්‍රිපල් බොන්ඩ් එකක් හරි තියෙනවා නම් කම්පවුන්ඩ් එක ඒක සැචුරේටඩ් වෙන්නේ නෑ. එතකොට ඇල්කේන් තමයි සැචුරේටඩ්. ඇල්කීන්වත් ඇල්කයින්වත් සැචුරේටඩ් නෑ. third structure එකේ අහන්න කියන්නේ ඒ වගේ වචන වලින් ඔයාලට describe කරන්න පුළුවන්. It's a saturated compound කිව්වහම මේ කියන්නේ alkane එකක් ගැන. It's not a saturated compound කිව්වහම මේ කියන්නේ නේද alkene එකක් වෙන්න පුළුවන් alkyne එකක්. ඒ කියන්නේ double bond එකක් හරි triple bond එකක් හරි තියෙන්න පුළුවන් මේ කියන compound එකේ කියලා ඔයා අඳුර ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ formula එක දුන්නාම මේ කියන්නේ ෆෝමියුලා කියන්නේ මේ ෆෝමියුලා එක හැමම දෙන්නේ නැහැ. ඒතර අර මතක හිටින්නත් පුළුවන් මේ ෆෝමියුලා එකට වැටෙන විදිහට මොකක් හරි එකක් දෙනවා ඉතින්. රයිට් අපි හිතමුකෝ මෙතන 4යි H8යි ඔහොම එකක් දෙනවා. ඕක දැක්ක ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ මේ කියන්නේ ඇල්කීන් එකක්. ඒ කියන්නේ මේ කම්පවුන්ඩ් එකේ ඩබල් බොන්ඩ් එකක් තියෙනවා කියන එක. ඔන්න ඔය වගේ ට්‍රික්ස් ටිකක් තියෙනවා මතක තියාගන්න යම්කිසි දේවල් ටිකක් ඕගනික් වල. ඒක කාලයත් එක්ක ප්‍රැක්ටිස් කරද්දී මතක හිටිනෝ නිකම්ම. ඊට පස්සේ මේක ලේසි. හරිද? එතකොට ඔහොම
ඩබල් බොන්ඩ් එකක් තියෙනවා නම් කාබන් වල අතරමැද ඒකට අපි කියනවා ඇල්කීන් එකක් කියලා. එච්චර තමයි සරලවම ඇල්කීන් කියන්නේ මොකක්ද කියලා. රයිට්. එතකොට බලන්න මෙන්න මේ ඇල්කීන් වල කාබන් මෙන්න මේ කාබන්ගේ ඩබල් බොන්ඩ් එකට සෙට් වෙලා තියෙන කාබන්ලා දෙන්න. අන්න එයාලගේ හයිබ්‍රිඩයිසේෂන් එකද මම කලින් කිව්වනේ sp2. මේ දෙන්න sp2. රයිට්. හැබැයි මේ කොනේ තවත් ඒවා සෙට් වෙන්න පුළුවන් මේ දැන් මෙයාට සෙට් වෙලා ඉන්න මෙයා නෑ එයා sp3 හරිද? ඒතකොට දැන් අපිට කියන්න බෑ ඇල්කීන් එක හැමෝම sp2 කියලා. හැබැයි ඩබල් බොන්ඩ් එකට සෙට් වෙලා තියෙන කාබන්ලා දෙන්න අනිවාර්යෙන්ම sp2 තමයි. රයිට්. ඩබල් බොන්ඩ් එකට සෙට් වෙලා තියෙන කාබන්ලා දෙන්න sp2 හයිබ්‍රිඩයිසේෂන්. මේක ඕගනික් ඒ කියන්නේ මේ හයිබ්‍රිඩයිසේෂන් කියන පාර්ට් එක බැරි කෙනෙක් නම් වැඩි හිතට ගන්න එපා. අනිත් දේවල් නිකන් තියරි විදිහට මතක තියාගන්න. ඇල්කීන් එකක් කියන්නේ ඩබල් බොන්ඩ් එකක් තියෙන එකක්. එච්චරයි එහෙම. ඔය sp2 කියන කතන්දරේ එහෙම තේරෙන්නේ නැත්නම් ඒක කියන්න මම ඒක වෙනමම වීඩියෝ එකක් ගේන්නම්. ඒකට හයිබ්‍රිඩයිසේෂන් එක හොයන්න කොහොමද හයිබ්‍රිඩයිසේෂන් කියන්නේ මොකක්ද අරකද මේකද කියලා. මෙතනදී මතක තියාගන්න නිකන් ඇල්කීන් එකක් කියන්නේ ඩබල් බොන්ඩ් එකක් තියෙන. කාබන් හයිඩ්‍රජන් එහෙම තියෙන හයිඩ්‍රෝකාබන් එක ඩබල් බොන්ඩ් එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා ඇල්කීන් එකක් කියලා. රයිට්. ඊට පස්සේ ඊළඟ එක දැන් මේක තමයි common formula එක. ඊට පස්සේ ඊළඟ එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ alkyne. alkyne වල common formula එක තමයි CnH2n -2. පොඩි රටාවකුත් තියෙනවා. මේ බලන්න. alkane, alkene, alkyne. double bond, triple bond නැහැ. double bond එකක් තියෙනවා. alkyne කියන්නේ triple bond එකක් තියෙනවා. මම සරලම alkyne එක ගන්නවා. මෙන්න මේක බලන්න ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා කාබන් දෙකක් අතර. හරිද? ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙන්න ඕනේ ඇල්කයින් එකක් වෙන්න. එතකොට බලන්න මේ කොමන් ෆෝමියුලාස් ටික යන විදිය. CnH2n + 2. CnH2n ඇල්කයින් වල CnH2n -2. පොඩි තියෙනවන්නේ ගන්නේ මෙතනට දාන දෙක. මෙතන මුකුත් නැහැ. මෙතන ඍණ දෙක. රයිට්. ඒ කියන්නේ දැන් ඔයා මෙහෙමනේ ඇල්කේන් එකක් අපි මතක තියාගන්නේ ඒක සැචුරේටඩ්. ඒ කියන්නේ ඒක හැමතැනම හයිඩ්‍රජන් තියෙනවා. ඒ කියන්නේ ඒක කොහොමත් ෆෝමියුලා එක ටිකක් ලොකු වෙන්න එපා. ඒකින්ද ඒක +2. බලන්න ඒකේ තියෙන +2. මොකද H ගොඩක් තියෙන්න එපා ඒකේ. දැන් ඇල්කීන් එක ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. ඒකින්ද නිකම්ම ඩබල් වෙලා තියෙන්නේ හයිඩ්‍රජන් ගාන. රයිට්. එහෙම හිතා ගන්නකො ඩබල් වෙලා තියෙන්නේ. එතකොට මේකේ CnH2n ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා කියන්නේ තවත් හයිඩ්‍රජන් ගාන අඩු වෙන එකනේ වෙන්නේ. නේද? ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා කියන්නේ තවත් හයිඩ්‍රජන් ප්‍රමාණය තියෙන ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් හයිඩ්‍රජන් ප්‍රමාණය තවත් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ CnH2n -2. දැන් බලමු මේකේ හයිබ්‍රිඩයිසේෂන් එක මේ කාබන්ගේ ට්‍රිපල් බොන්ඩ් එකට සෙට් වෙලා තියෙන කාබන්ගේ හයිබ්‍රිඩයිසේෂන් එක මොකද්ද? තියෙන්නේ මෙතන කීයක් තියෙනවද සිග්මා බොන්ඩ්ස්? එක සිග්මා බොන්ඩ් එකයි මේ පැත්තෙන්. මෙතන තව සිග්මා බොන්ඩ් එකයි. මේ අනිත් සිග්මා බොන්ඩ් එක අපි ට්‍රිපල් බොන්ඩ් එක සිග්මා බොන්ඩ් එකක් තියෙනවා. අනිත් බොන්ඩ්ස් දෙකම 5 බන්ධන. හරි 5 බන්ධන. 5 බොන්ඩ්ස්. එක සිග්මා බොන්ඩ් එකයි තියෙන්නේ. රයිට්. ඕනම මොකක් හරි ඇටම්ස් දෙකක් මැද එක සිග්මා බොන්ඩ් එකයි උපරිම තියෙන්න පුළුවන්. ඉතුරු ඒවා 5 බන්ධන තියෙන. රයිට්. එතකොට මේ බලන්න මෙතනදී මේ කාබන්ට සිග්මා බොන්ඩ්ස් තියෙනවා දෙකක්. සිග්මා බොන්ඩ්ස් දෙකක් තියෙනවා නම් sp right මෙතන එකයි p එකයි මෙතන s එකයි ඒතර දෙකයි සිග්මා බොන්ඩ්ස් දෙකයි right එහෙමයි ඒක නිකන් ලේසියෙන් මතක තියාගන්න තියෙන්නේ. ඒතර මේක sp hybridized. මේ කාබනුත් එහෙමයි එයත් sp hybridized. බලන්න මෙතන එක සිග්මා බොන්ඩ් එකයි මෙතන එක සිග්මා බොන්ඩ් එකයි. මේවා 5 bonds. ඒවා ගණන් ගන්න නැහැ hybridization එක බලද්දි. පැහැදිලිද? එතකොට අන්න දැන් මේක තමයි බේසික්ම ඉන්ට්‍රොඩක්ෂන් එක මම කියන ඇල්කේන් එකක් කියන්නේ මොකද්ද? ඇල්කීන් එකක් කියන්නේ මොකද්ද? ඇල්කයින් එකක් කියන්නේ මොකද්ද කියලා. ඒතර මතක තියාගන්න දේවල් තිබ්බොත් එහෙම තියෙන්නේ හරි ලේසියි. සැචුරේටඩ් කියන්නේ ඇල්කේන් කියලා මතක තියාගන්න. ඒතර එච්චරයි. අනිත් ඒවා සැචුරේටඩ් නෑ. අර විදිහට ෆෝමියුලා එක නිකන් මතක තියාගන්න. ඒතර මේ ಜಾති දෙකම unsaturated, right? Unsaturated. Saturated නෑ ඉතින්. හයිඩ්‍රජන් හැමතැනම නැහැනේ. පිරීලා ගිහින් නැහැනේ. සැචුරේටඩ් කියන්නේ සන්තෘප්තයි කියන එකනේ. සන්තෘප්තයි කියන්නේ ඔය සීනි අපි උපරිම දිය කරලා සීනි සන්තෘප්ත ද්‍රාවණයක් හදා ගන්නවා කියන්නේ සැචුරේටඩ් සොලියුෂන් එකක්. ඒ කියන්නේ හොඳට හැමතැනම ඒ කියන්නේ පිරීලා ඒ කියන්නේ තව දුරටත් ඒක දාන්න බෑ. උපරිමයටම මේ වෙලා කියන එක. right? එතකොට
මෙතන හයිඩ්‍රජන් එහෙම ගොඩක් තියෙන හින්දා ඒකට සැචුරේට් කියන ওই ටික තමයි බේසික්ම අයිඩියා එක මේ ක්ලාසිෆිකේෂන් එකේ. ඊට පස්සේ ඊළඟ එකේ ඉඳන් මම ඇල්කේන් වෙනම අරගෙන ඇල්කේන් වල කෙමිස්ට්‍රි එක කතා කරනවා. ඒ කියන්නේ එකෙන් ස්ටාර්ට් කරන පරිවර්තන කොහොමද ඉස්සරහට යන්නේ ඔය වගේ දේවල් ටිකක්. ඊළඟට ඇල්කීන් ඇල්කයින් වෙනම ගන්න වීඩියෝස් ගේනවා. සාමාන්‍යයෙන් විනාඩි 10ත් 15ත් අතර වීඩියෝ එකක් තමයි ගේන්නේ. ඒ විදිහට බලන්න යන්න. එතකොට ලේසි හින්දා ඔයාලට නිකන් ඉන්න වෙලාවක පාඩම් කරලා අතරමැද වෙලාවක හරි එහෙම බලන්න පුළුවන්. මේක මතක් කරගන්න හරි අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක්ට නම් එහෙම පොඩි වීඩියෝස් වලට කඩලා මේක මැදදී බ්‍රේක් එකක් වගේ අරගෙන එහෙම බලන්න. ඔක්කොම මම තියරි වීඩියෝස් වෙනම දානවා. හරි. ඒක තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ.